If I were you, මම ඔයා වුණා නම්. If I were you, I would take some rest. මම ඔයා වුණා නම් මම ටිකක් විවේක ගන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් නම් I එක පාවිච්චි කරන්නේ was. නමුත් අපි මෙතනදී ඇයි if I was you කියන්නේ නැතුව if I were you කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අපි මෙතනදී කතා කරන්නේ ඇත්තටම වෙන දෙයක් ගැන නෙමෙයි. මේක imaginary situation එකක්. මෙහෙම වෙයි කියලා හිතන දෙයක්. මම ඔයා වුණා නම් ටිකක් විවේක ගන්නවා. එතකොට ඇත්තටම විවේක අරගෙන නැහැ. මේක එතකොට unreal situation එකක්. ඇත්තටම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි අපි මෙතන if I were you කියලා I එක were පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් if I were you, I take some rest කියන්නේ නැතුව ඇයි අපි I would take some rest කියලා කියන්නේ. ඒකටත් හේතුව ඇත්තටම මේක real situation එකක් නෙමෙයි. මේක unreal situation එකක්. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවලදී would පාවිච්චි කරනවා action verb එකට කලින්. අපි දැන් බලමු තව මේ වගේ examples ටිකක්. ඇත්තටම අපි මේ sentence pattern එක පාවිච්චි කරන්නේ කෙනෙකුට උපදෙසක් දෙන්න වගේ අවස්ථාවලදී. exam advice එකක් අපි example එකක් විදිහට බලමු. දැන් ඔයාගේ යාළුවා කියනවා I failed the exam කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් if I were you, I would study every day. මම ඔයා වුණා නම් මම හැමදාම පාඩම් කරනවා. ඊළඟට ඔයාගේ යාළුවා කියනවා I feel very tired these days කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් if I were you, I would take some rest. මම ඔයා වුණා නම් මම ටිකක් විවේක ගන්නවා. ඊළඟට ඔයාගේ යාළුවා කියනවා I spend too much money. මම ගොඩාක් සල්ලි වියදම් කරනවා. එතකොට ඔයා කියනවා if I were you, I would save more money. මම ඔයා වුණා නම් මම තව සල්ලි ඉතිරි කරනවා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ if I were you කියන එකනේ. දැන් බලමු අපි තව example ටිකක් මේ වගේ unreal situations වලට. If I were rich, I would help poor people. මම පොහොසත් වුණා නම් මම දුප්පත් මිනිසුන්ට උදව් කරනවා. If she were here, she would help us. ඇය මෙතන හිටියා නම් අපිට උදව් කරනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ sentence pattern එක හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලොත් මේ sentence pattern එකෙන් වාක්‍ය ටිකක් හදලා comment section එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් sentence pattern එකකින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.